ඔයාලා සාදරයෙන් පිළිගන්නවා Games -02 කියන YouTube channel එකට. අද අපි play කරන්න යන්නේ Minecraft කියන game එකේ part 2 video එක. ඒ වගේම මම skin එක මාරු කරලා කියලා පේනවා ඉතින් ඔයාලට. කලින් තිබ්බේ ගිනි ගන්න මිනිහෙක් එකක්. දැන් තියෙන්නේ zombie එකේ වෙසුමුණ දාගත්ත මිනිහෙක් එකක්. කොහොම හරි මම off camera tool අරව මේව ටිකක් හදාගත්තා. ඉන්න ඒ ටික පෙන්න. ওই ටික තමයි මම හදාගත්තේ. කඩුවයි X එකයි pickaxe එකයි සවලයි මෙන්න මේ wood ටික මම කපා ගත්තා. ඒ වගේම මම furnace එකක් cave එකක තිබිලා iron දෙකකුත් හොයාගත්තා මම. ඒක හොයාගත්තේ මෙන්න මේ ගල් අගුරු ටික හොයාගන්න ගිය ගමනේදී. ඒ වගේම මම මෙතනට බ්ලොක් ටිකක් අතට ගන්නවා. ඔය ටික තමයි මට හම්බුනේ. එහෙනම් අපි ගේම් ප්ලේ එක පටන් ගමු. ඔක්කොටම කලින් අපි ෆස්ට් පර්සන් එක ඩිෆිකල්ටි එක උඩරිම දාලා තින්නේ මං. හරි. ඉතින් යන්තම් බැටළුව දෙන්නෙක් ඉන්නවා. අපි යන් බැටළුව ඇද රෙද්දට ගන්න බැටළුවනේ. කළු පාට number 1. මේ පැත්තේ ඉන්න ඕනේ තව කෙනෙක් කවුරු හරි. මේ පැත්තේ නෑ නේ. එහෙනම් අපි අර පැත්තට යමු. හරින් මම දැක්ක. මොකක්ද උනේ? හරි. මොකද්ද මොකෝ මේ මෙච්චර ලැග් වෙන්නේ මොකක් හරි දෝෂයක්වත් ඇවිල්ලාද? උදේ වෙනවද රෑ වෙනවද මේ? රෑ වෙන්න එපා. රෑ වෙන්න එපා. විනාසයි. අපි හැදක්වත් හදාගන්නේ. තව යාළුවෝ ඉන්නවා නම් එන්න කියන්න. එක්කෙනෙක් ඉන්නවා. අපොයි රෑ වෙන්නයි යන්නේ. යන් තව එක්කෙනෙක් ඉන්නවා. yes යන් හරි අනේ ඉක්මනට yes ටක් ගාලා හදාගමු අපි. මෙන්න හැදුවා. නිදාගත්තා. මේක නිදාගන්න මේකේ ඩිෆිකල්ටි එක හાર્ඩ් දාලා තියෙන හින්දා ගොඩක් භයානක සත්තු ස්පවුන් වෙනවා. ඒක තමයි මම දැන් නිදා ගන්න ප්‍රධාන හේතුව. මෙන්න මේක ගමු. ඇඳ ගමු. අයන් නම් දැම්ම ස්මෙල්ට් කරලා වැඩක් නැහැ. කැම ටිකක් හොයාගන්න තියෙනවා නම් ඇති. හරකෙක් ඉන්න හැබැයි පැටියෙක් වැඩක් නැහැ. කුකුලෙක් ඉන්නා වගේ දැක්ක මට මතකයි. මොකද ඉරන්නේ? අතන කේව් එකක් තියෙනවා. අපි කේවින් යනවද? අපිට අයනුත් හොයාගන්න ඕනේ. කේවින් යනවද? අපි අර පැත්තට යමු. කුකුලෙක් හරකෙක් ඉන්නවා. හරකගේ මස් වලින් බඩ පිරෙනවා වැඩි. ඒ මෙතන කුකුල්ලු ඉන්නවා වැඩි. එතකොට යදාගන්න වෙන්න මේ ක්‍රමෙ. දැන් හරි. අපේ හොට් බාර් එක දැන් ක්ලීන් වෙලා තින්නේ. කුකුල්ලු දෙන්නෙක් ඉන්නවා දැන්. තාව කුකුලෙක් කොනේ. ඉන්නවා. මාට කුකුලෙක් කොම්බ. ඔන්නෝගයි මං අතේ බ්ලොක් ටිකක් තියාගෙන ඉන්නේ හැමතිස්සෙම. එතකොට කොහෙට හරි වැටුණොත් ශනික උඩට එත හැකි. මේක දැන් මෙතන හිටපු කුකුලා.
හරි කුකුළු තුනක් ඉන්නවා. අර පැත්තේ මම දැක්කා හොද තනිකර ෆ්ලැට් පැත්තක් වගේ තියෙනවා. අපි මේ පැත්තේ ගේ හදමු. අන්න අතන එහෙම කේවින් යන්න එහෙම මරු තැන. අන්න අර පැත්තට වගේ. මේ හරියම කේවින් යන අයට වාසි පැත්තක්. මෙතන හැමදැනම කේව් අයන් හම්බෙච්ච එකේ කඩාගමු. නිකන් දෙනේවා. චෙස් ප්ලේට් එකට ඇති වෙන්න මෙතන අයන් තියෙනවා. එතන අයන් 8යි අර 2යි 10ක් තියෙනවා. මෙතනක් තියෙනවා 11යි 11ක් තියෙනවා. 12යි 13කට කෝ ඊට වඩා තියෙනවා. අයන් නාමර හදා ගන්න පුළුවන් වෙයි වගේ. මේ එපිසෝඩ් එකේ අපි අයන් නාමර හදාගමු. මේකයි මම අර කියන්න තමතුණා. මම අර කලින් කර හිටපු වර්ල්ඩ් එක මම කලින් කරපු මිනික්‍රාෆ්ට් වර්ල්ඩ් එක මගේ අතින් ඩිලීට් වුණා. ඇයි කියලා දන්නේ නැහැ. කොහොමද ඩිලීට් වුණා. ඊට පස්සේ මේ අලුත් වර්ල්ඩ් එකක් පටන් අරන් තින්නේ. මේක අපි එක දිගට සීරීස් එකක් විශේෂයෙන් ගේන්න යන්නේ. එච්චරයි. මේ වගේම දැන් මෙතන අයන් ගොඩාක් තියෙනවා. හරි. හොඳ අයන් ප්‍රමාණයක් හම්බුණා අපිට. එතනක් තියෙනවා. මෙතන හොඳ සීඩ් එකක් අපිට හම්බෙලා තියෙනවා. මේ සීඩ් එක අයන් තියෙනවා ඇති වෙන්න. පොයි භයානකයි මෙතනින් ගියොත් නම්. මෙතන කෝල් ටිකකුත් තියෙනවා. අපි ඒ ටිකත් ගලවගෙන යමු. ඒ වගේම දැන් බඩගිනි කන්නත් ඕනේ. කෝල් ගලව ඉන්න කලින් අපි කෑම ටිකක් හදාගෙන ඉන්න ඕනේ. මෙතනින් යන් උඩට. අපි යන්න අර පැත්තේ ෆර්නේස් එක තියමු. අපි මේ හරියකම අපේ ගේ රිස්පෝන් පොයින්ට් ඔක්කොම මේ හරියට සෙට් කරලා මෙන්න මෙතන. මෙන්න මේක මෙතන. මෙන්න මේකට තාම මේ ටික අයන් 33ක් තියෙනවා. ළඟපාත ගහක් එහෙම මුකුත් තියෙනවා. මෙන්න මේකේ වුඩ් ටිකක් ගමු. ඒ සෙනින් අපිට හම්බුණා ඕක් සැප්ලින්. හරි. කුකුලා හැදිරි ඉවරයි. අයන් ටික ස්මෙල්ට් වෙන දාමු. දැන් තියෙන්නේ මෙන්න මේව හදාගන්න. එක චෙස්ට් එකක්. බඩු ටික මේකට දාමු. මේ ටිකයි ඇඳ අරගමු. මේ ටිකම එච්චරයි. ඇඳක් තියමු මෙන්න මේ පැත්තෙන් වගේ. වැරදි. ඔන්න ඔහොම තියමු. බඩගිනි වෙනකන් එමු.
අයන් ටිකත් ස්මෙල්ට් වේගෙන යන්නේ 4යි 5යි 6යි අම්මෝ බඩගෙන යන්න නම් හොඳට ඇවිදින්න ඕන. මේ ගේම් එකේ වටිනකුත් තියෙනවා. මම නම් වැඩි කේවින් යන්න කැමති නෑ. ඇතුලේ මොබ්ලා ඉන්නවා. කමු අපි. බඩ පිරුණා. අයන් 10ක් හම්බුණා. අපි ආමර් හදාගමු. මේකයි හෙල්මට් එකයි හදාගමු. තව අයන් 2ක් ඉතුරුයි. තව 5ක් දාලා ලෙජින් හදාගමු. අයන් ටූල් ටිකකුත් හදාගමු. ස්ටික් හදාගෙන අපි මුලින්ම සවලක් හදාගමු. ඔය පහෙන් හදාගමු. X එකයි පිකැක්ස් එක. කඩුවත් හදාගමු. පිකැක්ස් එකට තව 2ක් චුට්ටක් කියලා යනවා. ඉතින් මේකත් හැදෙන්න. හරි. අයනින් එකට හම්බුණා. පිකැක්ස් එකත් හදාගමු. මම ළඟ වතුර බාල්දියක් තිබ්බ නේද? නැද්ද? මට මතකයි කොහේ හරි චෙස්ට් එක තිබිලා හම්බුණා වගේ. කවන්නේ. අපිට තව 8යි 16යි 15ක් 13 15 අයන් 3ක් මදි වෙලා. කමන්නේ. අපි දැන් ආමර එක විතරක් හදාගමු. විලේජ් එකක් නම් පේන්න නැහැ. ඉරත් බැහැගෙන යන්නේ. අපි විලේජ් එකක් හම්බෙනකන් සංචාර කටයුතු කරමු. ඊට පස්සේ නවත්තමු. ගෝල්ඩන් නාමෝගේ අපිට ගත්ත හැකි රැයක් ඇහැරන් හිටියොත් එහෙම කරන්න ඕනේ නෑ මං හිතා. අපි දැන් නිදාගමු. නැගිට්ටා. අය 8ක් වෙනකන් ඉන්න ඕනේ දැන් අපි. අන්න අර පැත්තට වගේ ගියා නම් හරි අපි. ඕකට මේ සැප්ලින් ටික අරන් යන්. කාන්තාරයක් පැත්තේ ඉන්න උනොත් ඉවරයි. ඒක නිසා ඩොග් ටිකකුත් අරන් යන් අපි. Okay. අන්තිම අයන් එක අපිට හම්බෙන්නයි යන්නේ. අන්තිම අයන් එක යන්නේ ආවා. එහෙනම් අපි චෙස් ප්ලේට් එකත් හදාගත්තා. දැන් ඔක්කොම අයන් ආමර තියන්නේ අපිට.
දැන් අපි යන් ගෙදර. ගෙදර කියන්නේ විලේජ් එකක් හොයාගෙන. මේක පාවිච්චි කරන්නේ අපි. මේක පාවිච්චි කරන්නේ. මේකත් උන්. දැන් ආපහු මේක. ආපහු මේක. ඊළඟට අපි මෙන්න මේකත් දැන් යා විලේජ් එකක් හම්බ වෙනකන් අපි මේ විදිහට ඇවිදිමු. ඊට පස්සේ අපි පාඩු විගයක් හදාගෙනමු. අන්න අර පැත්තේ විලේජ් එකක් තියෙන ඉඩ තියෙනවා. ප්ලේන්ස් බයෝම් එකක් ඒ වගේම තනිකර ෆ්ලැට් ස්වම්ප් නෑ. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ඉඩ තියෙනවා. ලස්සන පැත්තක්. යම් බලන්න. ඒ වුණාට එයාලට මෙතන හදන්න හිතිලා නෑ. මේ බලන්න ලස්සන ගංගාවකුත් තියෙනවා. ඒ වුණාට ඉදිරියෙන් ඉන්නේ භයානක බයෝම් එකක්. අපි ඒ බයෝම් එකත් පහු කරගෙන යන්න ඕනේ. ප්‍රශ්නයක් නෑ. අපි යමු. ස්කෙල්ටන් ස්පවුන් එකක් වගේ හම්බ වෙනවා නම් මේ හරිය වටිනවා. බල් එක්ක ටීම් කරගන්නත් පුළුවන් එන. වලකට වැටුණානේ. හරි. මෙන්න මේ බ්ලොක් එක කඩන්න. හරි ඒක කැඩුවා. හරි යන්. ගොඩාව. බලමු අපි අර පැත්තට ගිහින්. මේ බයෝම්ස් වලත් විලේජ් තියෙනවා. මේ බයෝම් වල තියෙන විලේජ් ලස්සනයි. හම්බුනොත් සුපිරි. යංගෝ බලන්න. බල්ලෙක්. මොකක් කුටි කන්න වෙයිද දන්නේ. ගහලා දුවමුද? ගැහුවා සැනින් දිව්වා. යන්. අහු වුණොත් ඉවරයි. මගේ මුළු වර්ල්ඩ් එකම ඉවරයි. හරි බේරුණා මං හිතන්නේ. අයියෝ ෂිට්. අපෝයි මගේ වර්ල්ඩ් එක ඉවරයි. රීස්පෝන් පොයින්ට් සෙට් කරලා නැහැ. කෑමත් ඉවර වෙන්නයි යන්නේ. අපෝයි එපා. හරි මං ඉවරයි. ඕකේ. කවන්නේ අපි සැලෙන්නේ. මම දැන් ආයේ වර්ල්ඩ් ස්පවුන් එකෙන්